මුළු ලෝකයම නත්තල පිළිගන්න සූදානම් වෙමින් හිටපු දවසක්. හැමෝම හිටියේ පුදුම සතුටකින්. ඒත් ඒ සතුට තිබුණේ පැය කිහිපයක් විතරයි. කත්මණ්ඩු නුවරින් අහසට නැගපු ඉන්දියන් ගුවන් යානයක් ඇතුලේ හිටපු 176 දෙනෙක්ගේ ඉරණම ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් 5 දෙනෙක්ගේ අතටපත් වුණා කියලා කවුරුත් හිතුවේ නෑ. විනාඩි කිහිපයකින් මුළු ඉන්දියාවම බියෙන් සලිත කරපු දවස් 7ක් තිස්සේ ලෝකයක් හුස්ම හිර කරගෙන බලන් හිටපු ඒ බිහිසුණු සිදුවීම මොකක්ද? අද අපි කතා කරන්නේ ඉන්දියාවේ අඳුරුතම දවසක් ගැන. Bound for Delhi has been seized mid-flight by armed men over a remote desert corridor. Families here at the airport are desperate for information. එලාව හවස 4යි. ඉන්දියන් ගුවන් සේවයට අයත් IC 814 දරන යානය නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළෙන් දිල්ලි බලා පියාසර කරන්න පටන් ගන්නවා. හෙට නත්තල් නිසා ගුවන් යානයේ ඇතුලේ හිටපු බහුතරයක් දෙනා හිටියේ නිවාඩුව ගත කරන්න ගෙදර යන ගමන්. යානයේ කපිතාන් වුණේ දේවි ශරන්. එයාට සහාය වුණේ රාජේන්ද්‍ර කුමාර්. යානය අඩි 10,000ක් උඩින් පියාසර කරමින් තිබුණේ. තව පැය එකහමාරකින් ඕන් දිල්ලියට ගොඩ බහින්න නියමිතයි. හැමෝම හිතුවේ මේක තවත් සාමාන්‍ය ගුවන් ගමනක් කියලා. ඒත් යානය ඉන්දියන් ගුවන් සීමාවට ඇතුළු වුණා විතරයි. වෙස් මුහුණු දාගත්ත 5 දෙනෙක් ආයුධ අතේ තියාගෙන මගීන් ඉස්සරහට එනවා. මේ 5 දෙනා ත්‍රස්තවාදීන්. එකෙක් කෙලින්ම කඩාපනින්නේ නියම කුටියට. එයා කපිතාන් දේවි ශරන්ගේ ඔළුවට තුවක්කුව තියලා කියනවා, මේ යානය දැන් යන්නේ දිල්ලියට නෙවෙයි පාකිස්තානයට කියලා. මේ අය කොච්චර සූදානම් වෙලා ආවද කියනවා නම් ඔවුන් එකිනෙකාට කතා කළේ චීෆ්, බර්ගර්, ඩොක්ටර්, ඕලා, ශම්කර් වගේ කෝඩ් නම් වලින්. විනාඩි කිහිපයක් ඇතුළත මුළු යානයම මේ ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතු වුණා. කපිතාන් දේවි ශරන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු යානය බටහිර දෙසට හරවලා. මේ අතරේ රහසිගතව ඔහු ඉන්දියානු පාලක මැදිරියට පණිවිඩයක් යවනවා යානය හයිජෙක් වෙලා කියලා. එතකොට වෙලාව හවස 4:40යි. මේ පණිවිඩය ලැබුණත් ඉන්දියානු බලධාරීන්ගේ පැත්තෙන් ලෝක අතපසුවීමක් වෙනවා. ක්‍රයිසිස් මැනේජ්මන්ට් ගෲප් එකට වහාම රැස් වෙන්නේ නැහැ. අගමැති අතල් බිහාරි වජ්බායිට මේ ගැන දැනගන්න ලැබෙන්නේ පැයකට පස්සේ. ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. කපිතාන්වරයා ලාහෝර් ගුවන්තොටුපළෙන් ගුඩ බහින්න අවසර ඉල්ලනවා. නමුත් පාකිස්තානයේ එක ප්‍රතික්ෂේප කරනව විතරක් නෙවෙයි, අනේ ඔවුන්ගේ සීමාවට ආවොත් වෙඩි තියලා බිම දානවා කියලා තර්ජනය කරනවා. මොකද කාර්ගිල් යුද්ධය ඉවර වෙලා මාස කිහිපයයි. ඉන්දියාවට ඊට සම්බන්ධතා හොඳටම පිරිහිලා තිබුණේ. යානේ තෙල් ඉවර වෙගෙන එන්නේ. ලාහෝර් යන්නත් බෑ, දිල්ලි යන්නත් බෑ. අන්තිමේදී ත්‍රස්තවාදීන්ගේ අනුමැතියෙන් යානේ ඉන්දියාවේ අමෘත්සර් ගුවන්තොටුපළට ගොඩ බස්සන්න තීරණය කරනවා. මෙන්න මේ මොහොත තමයි මුළු සිද්ධියම වෙනස් කරපු තීරණාත්මක මොහොත. යානය අමෘතසර් වලට ගොඩ බහිනවා. ඉන්දියානු රජයට තිබුණ සුපිරි අවස්ථාවක් කොමාන්ඩෝ මෙහෙයුමක් කරලා මගින් බේරගන්න. ඒත් දිල්ලියේ ඉඳන් තීරණ එන්න පරක්කු වුණා. කොමාන්ඩෝ භටයන්ට එන්න පරක්කු වුණා. මේ අතරේ යානයට තෙල් ගහන්න ඕනි කියලා ත්‍රස්තවාදීන් බල කරනවා. බලධාරීන් කරන්නේ තෙල් බවුස් එකක් කියවලා කාලය ගන්න එක. ඒත් ඒක ලොකු වැරදීමක් වුණා. තෙල් බවුස් එක එකපාරටම පාර මැද නවතිනවා. මේක දැකපු ත්‍රස්තවාදීන්ට සැක හිතෙනවා ඉන්දියානු රජය මොකක් හරි ගේම් එකක් ගන්න හදන්නේ කියලා. කේන්ති ගිය ත්‍රස්තවාදීන් මගීන්ට පහර දෙන්න පටන් ගන්නවා. රූපන් කත්තියල් කියන තරුණයාට පිහියෙන් අනිනවා. එයා ළඟදී බැඳපු කෙනෙක් බිරිඳත් එතනමයි. බය වුණු කපිතාන්වරයාට තුවක්කු එල්ල කරලා ත්‍රස්තවාදීන් කියනවා දැම්ම ප්ලේන් එක උස්සපන් නැත්තම් ඔක්කොම මරනවා කියලා. තෙල්නෙතෝ වුණත් කපිතාන් දේවි ශරන් යානය ආපහු අහසට ගන්නවා. ඉන්දියාවට තිබුණු අන්තිම අවස්ථාවත් එතනින් ඉවරයි. යානය ආයෙත් ලාහෝර් වලට යනවා. පාකිස්තානයේ මුළු ගුවන් තොටුපළේම ලයිට් නිමනවා. කපිතාන්ට පේන්නේ කළුවර විතරයි. බැරිම තැන ඕ තීරණය කරනවා පාරකට හරි යානය පාත් කරන්න.
ඒක දැකපු පාකිස්තානය අන්තිම මොහොතේ ලයිට් දාලා ගොඩ බහින්න දෙනවා. එහෙන් තෙල් ගහගෙන යානය ඩුබයි බලා යනවා. බයිවලදී ත්‍රස්තවාදීන් කාන්තාවන් සහ ළමයි ඇතුළු 27 දෙනෙක්ව නිදහස් කරනවා. ඒ වගේම විහියෙන් ඇනුම් කාපු රූපන් කත්යාල්ගේ සිරුරත් එතනදී බාර දෙනවා. අවාසනාවට ඒ වෙද්දිත් ඔහු මිය ගිහින්. දෙසැම්බර් 25 උදේ වෙද්දී යානය ඇෆ්ගනිස්තානයේ කාන්දාර් වලට ගොඩ බහිනවා. ඒ කාලේ ඇෆ්ගනිස්තානය කියන්නේ තලයිබාන් පාලනයේ තිබුණු තැන. ඉන්දියාවට කිසිම හිතවත්කමක් තිබුණේ නැහැ. යානයේ වටේටම තලයිබාන් සෙබළු ආයුධ අරන් රැකවල් දාගෙන හිටියා. දැන් තමයි ත්‍රස්තවාදීන් Tamanගේ නියම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ. 1. ඉන්දියාවේ හිරේ ඉන්න මෞලානා මසූද් අහර් ඇතුළු දරුණු ත්‍රස්තවාදීන් 36 දෙනෙක් නිදහස් කරන්න ඕනේ. 2. ඩොලර් මිලියන 200ක් ඕනේ. 3. මියගිය ත්‍රස්තවාදියෙක්ගේ සිරුරක් ඕනේ. යානේ ඇතුලේ තත්ත්වය අපායක් වගේ. කන්න නෑ, බොන්න වතුර නෑ, ටොයිලට් උතුරනවා. මගින් හිටියේ මැරි. ඉන්දියාවේ මගින්ගේ ඥාතීන් පාරට බහැලා අඬනවා. රජයට ලොකු පීඩනයක්. දවස් ගානක් තිස්සේ සාකච්ඡා කරලා අන්තිමේදී ඉන්දියානු රජය ධනහිස නමනවා. ඔවුන් නිකංග වෙනවා දරුණුම ත්‍රස්තවාදීන් 3 දෙනෙක් නිදහස් කරන්න. ඒ තමයි මෞලානා මසූද් අසර්, අහමඩ් ඕමාර් ෂේක් සහ මුෂ්තාක් අහමඩ්. විදේශ අමාත්‍ය සිංම මේ ත්‍රස්තවාදීන්ම අරගෙන කාන්දාර් වලට යනවා. දෙසැම්බර් 31 වෙනිදා අවුරුද්දක් ඉවර වෙලා අලුත් සහස්‍රයක් පටන් ගන්න මොහොතේ ත්‍රස්තවාදීන් නිදහස් කරනවා. ඒ වෙනුවට මගීන්ව මුදා හරිනවා. හැබැයි පුදුම වැඩේ කියන්නේ තලයිබාන් වරු මේ හයිජැක් කරපු 5 දෙනාටයි නිදහස් වුණු ත්‍රස්තවාදීන්ටයි කිසිම කරදරයක් නැතුව පැනලා යන්න උදව් කරනවා. මේකෙන් ඔප්පු වුණා මේ හැමදේම පිටුපස පාකිස්තානයේ සහ තලයිබාන් සංවිධානයේ හිටියා කියලා. මගීන් නිරුපද්‍රිතව ගෙදර ආවා. හැබැයි ඒ වෙලුවෙන් ඉන්දියාවට ගෙවන්න වුණු වන්දිය අතිවිශාලයි. මොකද නිදහස් වුණු ඒ ත්‍රස්තවාදීන් පස්සේ කාලෙක ලෝකයටම ලොකු හිස්රදයක් වුණා. මේ සත්‍ය සිදුවීම වුණේ 1999 දෙසැම්බර් මාසයේ. 99 ඉඳන් 2000 අවුරුද්ද පටන් ගන්න කාලේ ඉතින් මිත්‍රවරුනි මට හිතෙන්නේ ලෝකෙටම සුවිශේෂී මොහොතක් උදා වෙන වෙලාවේ ත්‍රස්තවාදීන් එම මොහොත පාවිච්චි කරලා ඔවුන්ගේ වැඩේ කරගත්තා. එහෙනම් සමගන්නවා අපි නැවත හමු වෙමු. ස්තුතියි.